මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද CapCut එකෙන් මෙන්න මේ ඉෆෙක්ට් එක හදාගන්නේ කියලා. හරි අපි මුලින්ම යන් CapCut එක ඕපන් කරගමු. හරි අපි මෙන්න මේ footage එක import කරගමු. මම අද use කරන්නේ මෙන්න මේ footage එක. හරි. මෙතෙන්ට drag and drop කරගමු. හරි මේකේ මුලින්ම කරන්න තියෙන්නේ keyframe එකක්. keyframe අපි 3ක් මේ විදියට පන්නගම්මු. ඊට පස්සේ මෙන්න මේ විදියට මේක කපාගම්මු අපි කට් එකක් දාගම්මු එතෙන්ට. ඊට පස්සේ කරන්න තියෙන්නේ එක key frame එකක් පන්න ගත්තා. අපි චුට්ටක් මේක zoom in කරමු. එක key frame එකක් පන්න ගත්තා. ඊට පස්සේ තව කට් එකක් දැම්මා. ඊට පස්සේ තව key frame එකක් පන්න ගත්තා. කට් එකක් දැම්මා. ඊට පස්සේ තව එකක් පන්න ගත්තා. කට් එකක් දැම්මා. දැන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන අපි. මේ විදිහට මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනියටම පටන් ගන්න ඉන්ටර්ෆේස් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන. අපි ඊට පස්සේ ඒක ඉම්පෝට් කරගමු CapCut එකට. sorry Photoshop එකට. හරි මේ තියෙන්නේ මේ මම දාගත්ත Photoshop එකට දාගත්ත මේ ස්ක්‍රීන්ෂොට් එක. අපිට බෑග්ග්‍රවුන්ඩ් එක විතරයි මේක ගන්න ඕනේ. ඒ නිසා අපි මේ විදියට කරමු. මේ විදියට අපි මේක සිලෙක්ට් කරගෙන මම මෙතන මේක රිමූව් කරගමු. හරි දැන් මෙතන ඔයාලට මේක ලෝඩ් වෙන බලා ගන්න පුළුවන්. හරි දැන් අපිට මේකේ මේ ඔබ්ජෙක්ට් එක අයින් වෙලා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක විතරක් එනවා මෙතෙන්ට. ඊට පස්සේ අපි මේක එක්ස්පෝර්ට් කරගමු. අපි මේක ඩවුන්ලෝඩ්ස් වලටම දාගමු. මේක ඉම්පෝර්ට් කරගමු. අපේ ස්ක්‍රීන්ෂොට් එක මේ EP කියලා තිබ්බ එක CapCut එකට. ඊට පස්සේ ඒ කියන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් අපි මේ හදාගත්ත මේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ඒක තමයි අපේ මේ වීඩියෝ එකට යටින් දාන්න ඕන. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අපි පළවෙනියටම keyframe 3ක් පන්නගත්ත මේ කට් එක තියෙන්නේ. ඒක මුලින්ම අපි අයින් කරගමු. හරි එතකොට දැන් මෙතන බලා ගන්න පුළුවන් යට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන නිසා මෙතන තිබ්බ සබ්ජෙක්ට් එක අයින් වෙලා තියෙනවා. හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ සබ්ජෙක්ට් එකේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න. ඒ කියන්නේ දැන් අපි මේ ඇඩ් කරන වීඩියෝ එක තියෙන මේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි අයින් කරගන්න තියෙන්නේ. අපි මෙතන auto remove දුන්නාට පස්සේ මේ ඒක autom අයින් වෙනවා. මම නිකන් පෙන්නන්නම් ඔයාලට කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ කියලා. ඒක අයින් කරගත්තාට පස්සේ කට් එක දාගෙන මේ තියෙන්නේ. එයාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන නිසා තමයි මේක අර වෙනසක් පේන්නේ නැත්තේ. හරි ඊට පස්සේ තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගත්ත එකට එකේ මේ ඇඩ්ජස්ට්මන්ට් ටිකක් කරන්න. අපි මේකේ ඇඩ්ජස්ට් කියන එකට ගියා කර්ව්ස් ගියා. මෙතන අපි කර්ව් එක හදාගත්ත මෙතෙන්ට වයිට් කරගන්න ඕන නිසා ඊට පස්සේ බේසික් වලට ගිහිල්ලා ඉවර වෙලා මේකේ එක්ස්පෝෂර් එක වැඩි කරගත්තා. කන්ට්‍රාස්ට් එක වැඩි කරගත්තා. දැන් කොල්ල සුදු වෙලා ඉන්නේ. හරි ඊට පස්සේ මෙතන ඉෆෙක්ට් පැනල් එකට ගියා. සර්ච් කරා glow 2 කියලා. හරි glow 2 කියලා ගත්තා. මෙන්න මේ පළවෙනියට මෙන්න ඉෆෙක්ට් එක ඇදලා අරගෙන දැම්මා මෙන්න මෙතෙන්ට. හරි දැන් කොල්ල දිලිසෙනවා. ඊට පස්සේ දැන් මේක හරි ඊට පස්සේ මෙතන කට් එක තියෙනවා. ඊට පස්සේ කට් එකක් අතහැරලා ඒ කියන්නේ තුන්වෙනියට අපි කට් කරගත්ත එක තමයි දැන් මේව කරගන්න හදන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කර්සර් එක දිහා බලන්න. මේක වයිට් කරා මේක නෝමල් මේක වයිට්. හරි දැන් අපි ඒක වයිට් කරගන්න පෙර පරිදිම වීඩියෝ වලට ගියා රිමූව් බෑග්ග්‍රවුන්ඩ් දුන්නා. වයිට් බඩු රිමූව් වුණා. ඊට පස්සේ ඇඩ්ජස්ට් වලට ගියා. කර්ව්ස් වලට ගියා. පෙර පරිදිම බේසික් වලට ගියා. එක්ස්පෝෂර් එක වැඩි කරා. කන්ට්‍රාස්ට් එක වැඩි කරා. ඇදලා දැම්ම ග්ලෝ ඉෆෙක්ට් එක මෙතෙන්ට.